මේ තියෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට පිහිටන ක්‍රමවත් කොන්දක්. මෙහෙම ක්‍රමවත්ව කොන්ද පිහිටන්න කොඳුවැට පෙළ ක්‍රමවත්ව පිහිටීම අනිවාර්ය වෙනවා. සමහර අයගේ කොඳුවැට පෙළ මෙන්න මේ විදිහට S අකුරක් හැඩයට වක්‍ර වෙලා පිහිටන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සමහර පුද්ගලයන්ගේ කොඳුවැට පෙළ මෙන්න මේ විදිහට C අකුරේ හැඩයට වක්‍රව පිහිටන අවස්ථාවක් තියෙනවා. මේ මොන විදියට හරි සාමාන්‍ය විදිහට ක්‍රමවත්ව තියෙන්න ඕන කොඳුවැට පෙළක් අක්‍රමවත්ව ඇද වෙලා තියෙනවා නම් ඒකට අපි ස්කෝලියෝසිස් කියලා කියනවා. ගොඩක් අය හිතනවා ස්කෝලියෝසිස් එක ජීවත් වෙන එක අවදානම් සහගත නැහැ. ඒකේ තරම් ගණන් ගත යුතු තත්ත්වයක් නෙවෙයි කියලා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ස්කෝලියෝසිස් කියලා කියන්නේ සැලකිය යුතු අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මොකද කිව්වොත් ස්කෝලියෝසිස් උග්‍ර තත්ත්වයට පත් වුණොත් කකුල් පණ නැති වෙලා හිරිවැටිලා කෙලින් හිටගෙන ඉන්න බැරි තත්ත්වයට ඔයාපත් වෙන්න පුළුවන්. ඒ වගේම ස්කෝලියෝසිස් නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමේ අවදානමකුත් තියෙනවා. ඒ වගේම මේ රෝගී තත්ත්වයෙන් අවයව හා ස්නායු හානි ඇතිවීමේ අවදානමකුත් තියෙනවා. ස්කෝලියෝසිස් වල භයානක තත්ත්වය ඔයත් තේරුම් ගත්තා නම් විධිමත් ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ රෝගය සුව කරගන්න ඉක්මනින්ම යොමු වෙන්න.